ගණේවැවෙන් සම්බුද්ධ ශාසනය නව යුගයක් පටන් ගන්නවා කියලා. ඒ යුගයේ මේ පටන් ගන්න මං කැට තියලා කියනවා. ලබන වෙසක් පොයට 15000කට වැඩිය මේ බිමේ සිල් ගන්නවා. 15000කට වැඩිය. හතර දිබ්බාගෙන් තරුණයෝ සූදානම්. මොකේද? සිල් සමාදන් වෙන්න. එක වැඩිහිටි සමිතියකින් කියලා නෑ අපි එනවා කියලා. කවුද කියලා දෙන්නේ? සේරම තරුණ මහත්තුරු. සේරම ටැටූ ගහපු කොණ්ඩේ බැඳපු ඔය ගංජා සිගරට් බොන කොල්ලෝ පොරොන්දු වෙලා ඉන්නේ. එක පණිවිඩයක් කරා සේන් මහත්තයා මෙහාට ඇවිල්ලා අසේන් ශ්‍රී ලංකා දන්නවනේ අසේන් සේනාරත් පොඩි වීඩියෝ එකක් දැම්මේ. බහුදා අපේ කැමරාඩුටල් කියයි කතා කරලා යකඩේ වලක්ෂ 56 පහලට විත්‍යක්වත් නෑ බිල්ලදුනේ. මෙව කොන්ක්‍රීට් දාන්න ඕන කියලා සිමෙන්ති කොට 500ක් ගෙනල්ලා බෑවා. කොහාටද මේ හම්බෙන්නේ? ගණේවැවට. රහතන් වහන්සේලා වැඩ හිටපු තැන බිල්ලදුනේ. ගණේවැවේ පටන් ගත්ත වැඩක් කවදා අතරමඟ නතර වෙලා නැහැ. අත්දැකීමෙන් කියන්නේ. උන් අදවිල්ල පොරොන්දු වෙලා ලස්ස 15ක් විතර සවුන්ඩ් එකට. දෙන්න පාලු කාටවත්. බුදු පිළිමේ හදන්න 15ක් විතර පොර ගන්නවා. බලවඩුවේ. රහතන් එන්න මනුස්සයා කියන්නේ සිමෙන්ති කොට 50 100යි මෙහෙම දෙන්නම් කියලා. අඩුම තරමේ වෙසක් පොයේ දවසේ සිල්ලත්තන්ගේ උදේ කෑමයි දවල් කෑමයි බාරන් ඉවරයි පෙන්නතුනේ. 30000කට කන්න දෙන්න. වහලේ ගහන්න කොරියාවෙන් කොල්ලෙක් එනවා. වහලේ ගහලා දෙන්න අපේ කඳානේ ගෙදර තරුණයෝ වගේ පොරොන්දු වෙලා ඉන්නවා. කොල්ලමට කියන දින කියන්නේ ටිකට් දාන්න ඕනලු. ඒ කොල්ල කවදාවත් හිතන්නද මෙතන මෙහෙම එකක් කරන්න අපිට එන්න වෙයි කියලා. නෑ. අපි පන්නර බීඑම් මාත්‍යව සිමෙන්ති කොට 500 වුණා. තව තියනවා. මේක බබලයි. මේ යුගයේ වටිනාකම තියෙන්නේ දැන් නෙමෙයි. මෙතන හිතන දේවල් වෙන්නේ නැතුව තියන්නේ නැහැ පින්නතුනි. මෙතන පතන පැතුම සිද්ධ නොවී තියන්නේ. සියලු දෙනාම සාදුකාරයක් දීලා පතන්න අද පටන් ගන්න ගමන සසර කෙලවර රහත් වෙලා නිවන් දකින්න හේතු වාසනා වේවා. සාදුකාරයක් දෙන්න.